පෝස්ට් ස්ටඩි වර්ක් වීසා එකක් කියන්නේ මොකද්ද? පෝස්ට් ස්ටඩි වර්ක් වීසා එකක් ඇප්ලයි කරන්න පුළුවන් කාටද? පෝස්ට් ස්ටඩි වර්ක් වීසා එකට ඔයාගේ පාර්ට්නර්, ඔයාගේ බබාලව ඉන්ක්ලූඩ් කරගන්න පුළුවන්ද? කොහොමද ගෲප් ඇප්ලිකේෂන් එකක් ක්‍රියේට් කරන්නේ? ඒ වගේම පෝස්ට් ස්ටඩි වර්ක් වීසා එකකින් මොනවද කරන්න පුළුවන්? මෙන්න මේ හැම දෙයක් ගැනම තමයි අද වීඩියෝ එකෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් ඉතින් අපි වීඩියෝ එකට යමු. අයිබෝන් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ඔයගොල්ලෝ හැමෝටම සෑම් වීලොග් වෙතින්. ඉතින් අද වීඩියෝ එකෙන් මම කතා කරන්නේ පෝස්ට් ස්ටඩි වර්ක් වීසා එක කොහොමද ඇප්ලයි කරන්නේ කියලා. ඉතින් මුලින්ම කියන්න ඕන පෝස්ට් ස්ටඩි වර්ක් වීසා එක කියන්නේ මොකක්ද කියලා. ඉතින් ඔයාලා මේ වෙනකොටත් දන්නවා පෝස්ට් ස්ටඩි වර්ක් වීසා එක කියන්නේ නවසීලන්තයට ඇවිල්ලා ස්ටුඩන්ට් කෙනෙක් විදිහට නවසීලන්තයට ඇවිල්ලා ඔයා ස්ටඩීස් කරාට පස්සේ ඔයා ඒ ඉගෙනගත්ත දේවල් මෙහි ඇප්ලයි කරන්න. ඒ කියන්නේ වර්ක් කරන්න, ඒක එක්ස්පීරියන්ස් එක ගන්න නවසීලන්ත ඉමිග්‍රේෂන් එකෙන් ඔයාට දෙන වීසා ටයිප් එක තමයි පෝස්ට් ස්ටඩි වර්ක් වීසා එක කියන්නේ. ඉතින් මේ පෝස්ට් ස්ටඩි වර්ක් වීසා එකේ ඩියුරේෂන් එක සාමාන්‍යයෙන් අවුරුදු 2ක් 3ක් අතර වෙනවා. ඒක ඩිපෙන්ඩ් වෙන්නේ ඔයා කරන ක්වොලිෆිකේෂන් එක අනුව. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕන පෝස්ට් ස්ටඩි වර්ක් වීසා එකේදී ඔයා කරන ක්වොලිෆිකේෂන් එක level 7 ඕ ඊට වඩා වැඩි එකක් නම් ඔයාට හම්බෙන්නේ ඕපන් වර්ක් වීසා එකක්. ඒ කියන්නේ ඔයාට පෝස්ට් ස්ටඩි වර්ක් වීසා එක විදියට එන වීසා එකෙන් ඔයාට ඕනම ජොබ් එකක් කරන්න පුළුවන්. ඒ වගේම self employed කෙනෙක් විදියට වැඩ කරන්නත් පුළුවන්. හැබැයි ඔයා level 7 වලට වඩා අඩු ක්වොලිෆිකේෂන් එකක් නම් ඔයාට කරන්නේ ඔයා ඒ කරන ක්වොලිෆිකේෂන් එකට අදාළ ජොබ් එකක් විතරයි ඒ පෝස්ට් ස්ටඩි වර්ක් වීසා එකෙන් කරන්න පුළුවන්. ඉතින් මේක විශේෂයෙන්ම මතක තියාගන්න ඕන. ඉතින් ඔයා level 7 වලට 7 ඕ ඊට above level එකක් කරනවා නම් ඔයාට අනිවාර්යයෙන්ම එන්නේ පෝස්ට් ස්ටඩි වර්ක් වීසා එක ඕපන් වර්ක් වීසා එකක් ඕනම තැනක වර්ක් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා ඒ වීසා එකේ. හරි. ඊට පස්සේ අපි බලමු පෝස්ට් ස්ටඩි වර්ක් වීසා එක ඇප්ලයි කරන්න ඔයා ගාව මොනවද තියෙන්න ඕන ඩොකියුමන්ට් කියලා. ඉතින් මුලින්ම තියෙන්න ඕන ඔයාට course completion certificate එක. ඒ කියන්නේ ඔයාගේ ස්ටඩීස් ඉවර කරලා ගත්ත course completion certificate එක. ඉතින් ගොඩක් වෙලාවට course එක ඉවර කරත් මේ certificate එකෙන් ටිකක් කල් යනවා. ඒකින්ද ඔයාලට university එකෙන් ගන්න පුළුවන් course completion letter එකක්. ඉතින් මෙන්න මේ letter එක ප්‍රමාණවත් මේ post study work visa එක apply කරන්න. ඉතින් ඊළඟට අවශ්‍ය වෙන දේ තමයි passport size photo එකක්. මේක soft copy එකක් ඕන. ඔයා online apply කරන නිසා. ඉතින් ඒකට ඕන natural photo එකක් New Zealand immigration criteria වලට අනුකූලව තියෙන්න ඕන. edit කරපු filters දාපු photo එකක් වෙන්න බෑ. ඉතින් ඔයාට මම ලේසි වෙන්න ඒ criteria වලට අදාළ link එක මම description එකේ දාලා තියෙනවා. ඔයාලට ඒකට ගිහිල්ලා බලන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට ලේසියෙන්ම කරගන්න පුළුවන් New Zealand post office එකට ගිහිල්ලා මේ photo එක ගන්න පුළුවන්. ඊළඟට ඔයාලට අවශ්‍ය වෙන document එක තමයි bank statement එකක්. ඉතින් ඒ කියන්නේ student ඔයා post study work visa එක apply කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයාගේ minimum balance එක තියෙන්න ඕන New Zealand dollars 5000ක් මේ post study work visa එක apply කරන්න. ඉතින් ඒක ගොඩක් කලින් ගන්න බෑ. ඔයා apply කරන්න ඉන්න දිනයට දවස් 2-3ක් ඇතුළත ගත්ත bank statement එකක් වෙන්න ඕන. ඒකේ minimum තියෙන්න ඕන New Zealand dollars 5000ක්. ඉතින් මෙන්න මේ statement එක අනිවාර්යයි post study work visa එක apply කරන්න. ඉතින් ඊළඟට අවශ්‍ය වෙන document එක තමයි chess x-ray එකක්. ඉතින් chess x-ray එකක් අවශ්‍ය වෙනවා post study work visa එක apply කරන්න. ඉතින් මෙතනදී ඔයා student visa apply කරද්දී ඔයා chess x-ray එකක් submit කරා නම් මෙතනදී අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ඒ ගත්ත chess x-ray එක මාස 36ක් වලංගුයි. ඉතින් හැබැයි ඔයා මෙතන ඒ ස්ටුඩන්ට් වීසා එකේදී ඔයා chess x-ray එක සබ්මිට් කරලා ඊට පස්සේ ඔයා මාස 6ක් නිව්සීලන්ඩ් වලින් එළියේ කොහේ හරි හිටියනම් මේ chess x-ray එක වලංගු වෙන්නේ නැහැ. ඒක නිසා ඔයා ඒ ගැන සැලකිලිමත් වෙන්න. ඉතින් chess x-ray එකක් ඕන ඔයා මාස 6ක් එළියේ ඉඳලා ආවනම්. ඉතින් ඊළඟට ඔයාට අවශ්‍ය වෙන document එක තමයි general medical test certificate එක. ඉතින් මේකත් ඉස්සෙල්ලා එක වගේමයි ඔයා student visa apply කරද්දී ඔයා submit කරලා තියෙනවා නම් ඒ medical certificate එක මාස 36ක් යනකම් වළංගුයි. ඒක නිසා මෙතනදී ඔයා අමුතුවෙන් medical certificate එකක් ඉදිරිපත් කරන්න ඕනේ නැහැ. ඒක valid මාස 36ක් නිසා. ඊළඟට ඔයාට අවශ්‍ය වෙන document එක තමයි police report එක. ඉතින් මේකත් අර කලින් ඒවා වගේමයි ඔයා student visa apply කරද්දී ඔයා police report එකක් submit කරලා තියෙනවා නම් immigration එකට මෙතනදී අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ඒ police report එක මාස 24ක් වළංගුයි. ඉතින් ඔයා මේ post study work visa එක ගොඩක් වෙලාවට apply කරන්නේ අවුරුද්දක් අවුරුදු එකමාරක් ඇතුළත. ඒක නිසා මාස 24ක් ඇතුළත නිසා ඔයාට අමුතුවෙන් police report එකක් දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. කලින් එකම ඔයාට මෙතනදී ඉදිරිපත් කරන්න පුළුවන්. එහෙනම් ඉතින් ඔන්න ඔය කියපු document ටික තමයි ඔයාට මූලික වශයෙන් අවශ්‍ය වෙන්නේ post study work visa එකක් apply කරන්න. ඉතින් immigration එක කියන විදිහට ඔයා PhD එකක් නම් කරන්නේ ඔයා මාස 3ක් ඇතුළත ස්ටඩීස් ඉවරලා මේ post study work visa එක apply කරන්න ඕන. ඉතින් අනිත් levels වලට මාස 6 මාස 12 ඒ වගේ ඇතුළත apply කරන්න ඕනේ ඒක ඔයා කරන qualification එක අනුව. ඉතින් ඊළඟට අපි බලමු කොහොමද post study work visa එක apply කරන්න කියලා. ඉතින් මම කලින් කිව්වා වගේ මගේ screen එක share කරන්න
යන්න බලාපොරොත්තු වෙනවා. මම ඔයාලත් එක්ක මේ ඇප්ලිකේෂන් එක ෆිල් කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා ඉස්සරහට. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕන ඔයා ස්ටුඩන්ට් පාර්ට්නර් ඉන්නවා නම් බබාලා ඉන්නවා නම් කොහොමද ඒගොල්ලොන්ගේ වීසා එකත් මේකට ඇප්ලයි කරන්නේ? කොහොමද ගෲප් ඇප්ලිකේෂන් එකක් ඇප්ලයි කරන්නේ? ඉතින් මේ හැම දෙයක්ම අද මම ඔයාලට මේ වීඩියෝ එකෙන් කියලා දෙනවා. ඉතින් එහෙනම් අපි බලමු ඉස්සරහට ගිහිල්ලා කොහොමද මේ දේ කරන්න කියලා. රයිට් අපි මුලින්ම Google එකට ගිහිල්ලා post study work visa කියලා type කරගෙන immigration website එකට යනවා මෙන්න මේ පේන විදියට. ඊළඟට ඔයා මෙතෙන්ට ආවට පස්සේ පේනවා post study work visa ගැන විස්තරයක් කියලා තියෙනවා. ඒ වගේම post study work visa එකේ length එක තියෙනවා 3 years, cost එක යනවා 1670ක් New Zealand dollars. ඊළඟට තියෙනවා processing time එක 6 week කියලා දාලා තියෙනවා 80%ම application වලින්. ඒ වගේම residence option yes කියලා දාලා තියෙනවා. අර post study work visa එක through ගිහිල්ලා residence apply කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් මෙතනින් පහළට ගියාම ගොඩාක් විස්තර තියෙනවා. ඔයාලට බලලා කියවලා තේරුම් ගන්න පුළුවන්. ඉතින් අපි දැන් ඇප්ලයි කරන්න යන්නේ ඔන්ලයින් නිසා මම ඔන්ලයින් ඇප්ලයි කියන බටන් එක ක්ලික් කරගන්නවා මෙන්න මෙතෙන්ට ගිහිල්ලා. රයිට් ඊළඟට ඔයා ගේන්නේ මෙන්න මේ Realme login එකට. ඉතින් ඔයාට මේ වෙද්දිත් account එකක් නැත්නම් මෙන්න මෙතනින් ඔයාට create කරගන්න පුළුවන් Realme account එකක්. ඉතින් ඔයා මගේ පරණ videos වල තියෙනවා කොහොමද Realme account එකක් create කරගන්න කියලා. ඔයාට මේ වෙද්දිත් Realme login එකක් තියෙනවා නම් ඔයාට username එක password එක දීලා ඉස්සරහට යන්න තියෙන්නේ. ඉතින් මෙතනින් log වුණාට පස්සේ ඔයා කෙලින්ම යන්නේ ඔයාගේ New Zealand online immigration account එකට. ඉතින් මෙතනදී ඔයාට පේනවා ඔයාගේ account එක තියෙන්නේ. එතනදී ඔයාට පේනවා create a new application කියන තැන visa type තියෙනවා එක work visa, visitor visa, partner or child visa, group application මෙන්න මේ වගේ. ඉතින් අපි work visa එක apply කරන්න යන හින්දා work visa කියන එක click කරගන්න තියෙන්නේ. රයිට් ඊළඟට ඔයාගේ එන්නේ මෙන්න මේ වගේ page එකකට. ඉතින් එතනදී application එක පටන් ගන්න කලින් ඔයාගෙන් ප්‍රශ්න කීපයක් අහනවා. ඉතින් මුලින්ම අහන්නේ ඔයා apply කරන්න යන visa එක මෙන්න මේ පල්ලෙහා තියෙන list එකේ තියෙනවද කියලා. ඉතින් ඒක yes post study work visa කියන එක තියෙනවා. yes කියලා දාලා ඔයාට ඉස්සරහට යන්න පුළුවන්. ඊට පස්සේ අහන්නේ ඔයාට payment කරන්න පුළුවන් card තියෙනවද, debit card හැකියාවක් තියෙනවද කියන එක. ඒකත් yes කියලා ඔයාට ඉස්සරහට දාන්න පුළුවන්. ඊට පස්සේ අහනවා ඕස්ට්‍රේලියාව වල citizen කෙනෙක්ද එහෙම කියලා. ඉතින් ඒක no කියලා දාලා start my application කියන එක click කරගන්න තියෙන්නේ. ඉතින් එතනින් පස්සේ තමයි ඔයාගේ application එක පටන් ගන්න. අපි බලමු click කරලා ඉස්සරහට ගිහිල්ලා. right ඔන්න දැන් ඔයාගේ work visa application එක පටන්ගෙන තියෙනවා. අර උඩින්ම පේනවා ඇති number එකක් generate වෙලා තියෙනවා. ඒ තමයි ඔයාගේ work visa එකේ number එක. ඉතින් එතන ඉඳලා තියෙන්නේ ඔයාගේ information තමයි මෙතන fill කරගෙන යන්න තියෙන්නේ. මම මෙතනදී කියන්න ඕන master එකක් කරපු ඒ කියන්නේ level 8 qualification එකක් කරපු කෙනෙක් විදිහට තමයි මම මේ dummy form එක fill කරන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්න. මම ටිකක් වේගෙන් මේක කරගෙන යනවා. මොනවා හරි අපහැදිලි තැනක් තියෙනවා නම් ඔයාලා comment කරන්න මම ඒකට reply කරන්න. ඉතින් මේ identity and contact කියන tab එකේ මුලින්ම ඔයාලට කරන්න තියෙන්නේ ඔයාගේ passport එකට අනුව ඔයාගේ නම ගම ඒ වගේම ඔයාගේ title එක birthday එක gender එක මෙන්න මේ තොරතුරු ටික තමයි ඔයාලට මෙතන fill කරන්න තියෙන්නේ. ඒ වගේම ඔයාලට තව වෙනත් නම් තියෙනවා නම් ඒ වගේ ඒවා තියෙනවා මෙතන fill කරන්න. ඒ වගේම වෙනත් citizenship තියෙනවා නම් ඒවත් fill කරන්න ඕන. ඊට පස්සේ ඔයාගේ status එක අහනවා married ද single ද ඒ වගේ. ඉතින් ඒ ටිකත් මෙතන fill කරගෙන යන්න තියෙන්නේ ඔයාලට. ඊට පස්සේ මෙතන අහනවා ඔයා කලින් New Zealand වලට visa apply කරලා තියෙනවද කියලා. ඉතින් එතන ඔව් අනිවාර්යයෙන් මොකද ඔයා ස්ටුඩන්ට් වීසා එක apply කරලා තියෙන හින්දා ඔයාට මෙතන client number එක තමයි මෙන්න මෙතන දාන්න තියෙන්නේ. ඒක ඔයාගේ කලින් වීසා එකේ උඩම තියෙනවා client number කියලා. ඒක තමයි මෙතනට fill කරන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාගේ current residence address එක තමයි දෙන්න තියෙන්නේ. ඉතින් ඔයා දැන් New Zealand වල ඉන්නේ මේක apply කරන වෙලාවේ. ඉතින් ඔයාට ඔයාගේ ඉන්න තැන address එක දාන්න පුළුවන්. ඒක auto fill වෙන්නේ address එක හොයලා. ඊට පස්සේ ඔයාට telephone number එක ඒ වගේම ඔයාගේ email මෙන්න මේ තොරතුරු ටික තමයි ඔයාට දාන්න තියෙන්නේ. මම ඉතින් මෙතන ටක් ගාලා fill කරගෙන යනවා. ඒ වගේම ඔයාගේ overseas number මේ address එක අහනවා. ඒ වගේම එතන detail ටිකත් ඔයාට පුරවගෙන යන්න තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මෙතන අහනවා මේ group application කියන කොටසේ යටතේ ඔයාගේ මේ visa එක group application එකේ කොටසක්ද කියලා. ඉතින් ඔයා මේක yes කියලා දාලා ඔයාට group application name එක කියලා තියෙන තැනට ඔයාගේ group application number එක generate කරන number එක තමයි මෙතෙන්ට දාන්න තියෙන්නේ. ඉතින් එහෙම නැත්නම් ඔයාට no කියලා යන්න පුළුවන්. ඒක වෙන්නේ ඔයාට partner කෙනෙක් හෝ child වගේ බබාලා add කරනවා නම් තමයි group application එකක් විදියට submit කරන්න වෙන්නේ. ඉතින් මම ඒක ඉස්සරහට කියන්නම් කොහොමද වෙන්නේ කියලා. ඉතින් ඊට පස්සේ මම මෙතනදී no කියලා දාලා ඉස්සරහට යනවා. ඊට පස්සේ තියෙන declaration එක ඔයාලට මේ පල්ලෙහා තියෙන පුංචි box එකට tick එක දාලා I agree කියන එකට ඊට පස්සේ continue කරගන්න තියෙන්නේ. ඊට පස්සේ එන්නේ work details කියන කොටසට. ඉතින් මෙතනදී ඔයාට පුරවන්න තියෙන්නේ මේ ටිකත් ඉතාම සරලයි. ටක් ගාලා ඔයාට පුරවගෙන යන්න පුළුවන්. ඊට පස්සේ මෙතනදී අහනවා ඔයා කොච්චර කාලයක් New Zealand වල ඉන්න බලාපොරොත්තු වෙනවද කියලා මේ visa එක හරහා. ඉතින් එතන ඔයාට select කරන්න තියෙන්නේ 24 months or more කියන එක. මේක වෙනස් වෙන්න පුළුවන් ඔයා කරන qualification එක මත. මම මේක fill කරන්නේ level 8 qualification එකක් කරා කියන එක මත. ඊට පස්සේ එහෙම පල්ලෙහාට යන්න තියෙන්නේ ඔයාට පේනවා ඇති මම ටික් කරගෙන යනවා. මෙතන අන්තිමටම අහනවා
අන්තිමකට කලින් අහනවා ප්‍රීවියස්ලි ඇප්ලයි කරලා තියෙනවද කියලා වර්ක් වීසා එකට. ඒක නෝ දාන්න තියෙන්නේ. ඊට පස්සේ මේ බැචලර් ක්වොලිෆිකේෂන් එක level 8 above 8 or above එකක්ද කියලා අහනවා. එතන yes කියලා දාලා ඔයාලට ඉස්සරහට යන්න තියෙන්නේ. ඉතින් ඊළඟට එන්නේ හෙල්ත් ඩීටේල් තියෙන කොටසට. ඉතින් මෙතනදී ඔයාගෙන් අහනවා මොන හරි මෙඩිකල් කන්ඩිෂන්ස් මොන හරි තියෙනවද කියලා. ඉතින් මම ඒව නෝදාගෙන ඉස්සරහට යනවා. රයිට් ඊළඟට අහනවා චෙස් ස්ට්‍රේ එකක් සර්ටිෆිකේට් එකක් සබ්මිට් කරලා තියෙනවද කියලා කලින්. ඔයා ස්ටුඩන්ට් වීසා ඇප්ලයි කරද්දී ඒක සබ්මිට් කරලා තියෙනවා. ඊට පස්සේ අහනවා ඒක මාස 36ක් වළංගුද කියන එක. ඒකත් yes කියලා දාගන්නවා. ඊට පස්සේ මෙඩිකල් සර්ටිෆිකේට් එක ඒ විදිහටම අහනවා. ඒකත් මාස 36ක් ඇතුළත ගත් එකක්ද කියලා අහනවා. ඉතින් ඒ සේරටම yes දාගෙන යන්න තියෙන්නේ. ඉතින් ඊළඟට අහන්නේ ලාස්ට් වීසා එකට ඔයාගේ ඉමිග්‍රේෂන් එක මොනවද ඔයාගෙන් අහපු ප්‍රොවයිඩ් කරන්න කියපු ඩොකියුමන්ට් මේ මෙන්න මේ තියෙන ලිස්ට් එකෙන්. ඉතින් ස්ටුඩන්ට් වීසා එකේදී චෙස් ස්ට්‍රේ එකයි මෙඩිකල් සර්ටිෆිකේට් එක ඇහුවා. මම ඒ දෙක ටික් කරලා ඉස්සරහට යනවා. ඉතින් ඊළඟට එන්නේ කැරක්ටර් ඩීටේල්ස් කියන ටැබ් එකට. ඉතින් මෙතනදී ඔයාගෙන් ප්‍රශ්න ටිකක් අහලා තියෙනවා. ඉතින් ඒ ටික වාට අනුව ෆිල් කරගෙන යන්න. ඉතින් මම මෙතන සේරම no කියලා දාගෙන කන්ටිනියු කරගන්නවා. ඊළඟට එන්නේ work history කියන ටැබ් එකට. ඉතින් මෙතනදී අහන්නේ currently ඒ කියන්නේ මේ වෙද්දිත් work කරනවද කියලා. ඉතින් ඔයා work කරනවා නම් yes කියලා දාලා ඒ අදාළ details ටික fill කරන්න තියෙන්නේ. එහෙම නැත්නම් no කියලා දාලා continue කියන button එක press කරන්න තියෙන්නේ. ඉතින් ඊළඟට එන්නේ ඔයා qualification history කියන ටැබ් එකට. ඉතින් මෙතනදී ඔයා කරපු qualification එක තමයි fill කරන්න තියෙන්නේ. ඊට අමතරව ඔයාට තවත් තියෙනවා නම් add කරන්න qualification. ඔයාට ඒකත් additionally add කරන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ continue කරගන්න තියෙන්නේ. ඊළඟට එන්නේ other contacts කියන ටැබ් එකට. ඉතින් මෙතනදී අහන්නේ නිව්සීලන්ත වල ඔයාට මොන හරි contact එකක් තියෙනවද කියලා. ඉතින් මෙතනදී යාළුවෙක් නෑදෑයෙක් හරි කවුරු හරි වෙන්න පුළුවන්. ඉතින් එයාගේ තොරතුරු තමයි මෙතන yes කියලා දාලා ඔයාට fill කරන්න තියෙන්නේ. එහෙම contact එකක් නැත්නම් no කියලා ඉස්සරහට යන්න තියෙන්නේ. right ඊළඟට එන්නේ ඔයා apply on behalf or assist කියන ටැබ් එකට. මෙතනදී අහනවා ඔයා මේ application එක fill කරන්නේ තව කවුරු හරි වෙනුවෙන්ද කියලා. ඉතින් no කියලා දාලා යනවා. ඊට පස්සේ අහනවා immigration advisor කෙනෙක්ව කවුරු හරිගෙන් assistance ඔයා ගන්නවද කියලා. ඒකත් no කියලා දාලා continue කරගන්නවා. ඊට පස්සේ එන්නේ වැදගත්ම කොටස. එතන තමයි document upload කියන ටැබ් එක. ඉතින් මෙතනදී ඔයාගේ හැම document එකක්ම මෙතෙන්ට තමයි upload කරන්න තියෙන්නේ. ඉතින් මුලින්ම passport size photos, ඊළඟට passport එකේ stamp page, ඒ වගේම identity card තියෙනවා නම් available ඒවා. ඒ වගේම මේ හැම document එකක්ම English translate වෙන්න ඕන. English නොවන document තියෙනවා නම්. ඊට පස්සේ post study work visa එකට evidence, මේ හැම document එකක්ම ඔයා මෙතෙන්ට තමයි upload කරන්න ඕන. ඊළඟට ඔයාගේ general medical certificate එකේ e-medical reference code එක මෙතෙන්ට add කරන්න ඕන. ඊට පස්සේ ඔයාට තවත් මොනවා හරි police report එක ඒව upload කරන්න ඕන දෙන්න ඕන නම්. ඊට පස්සේ ඔයාගේ තව මොනවා හරි additional document තියෙනවා නම් ඒවත් මෙතෙන්ට upload කරන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ අපි continue කරගමු. right ඊළඟට ඔයා එන්නේ declaration කියන ටැබ් එකට. මෙතනදී අන්තිමට මේ ටික කියවලා ටික් එක දාලා continue කරගන්න තියෙන. ඊට කලින් බලන්න ඕනේ මේ උඩට ගියාට පස්සේ ඔයාට පේනවා මෙතෙක් complete කරගෙන ආපු tabs ටික ඔයාට කොළ පාට ටික් එකක් වැටලා තියෙන්නේ. ඒ සේරම complete වෙලා තියෙන නිසා හරියට. ඉතින් මේ රතු පාට document upload කියන එක මම හරි upload කරලා නැති නිසා තමයි මේ රතු පාටට cross එකක් වැටලා පෙන්නන්නේ. ඉතින් එතනටත් හරියට document ටික upload කරාට පස්සේ ඒකත් කොළ පාට ටික් එකක් වැටලා පෙන්නනවා. ඊට පස්සේ ඔයාලට payments වලට ගිහිල්ලා මේ application එක submit කරන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ document වල මොනවා හරි අඩුවක් තියෙනවා නම් ඒ document ready වෙනකන් ඔයාලට save for later කියන button එක පල්ලෙහා තියෙන press කරලා ඔයාලට මේ document එක draft එකක් විදියට save කරලා තියාගන්න පුළුවන්. right ඊළඟට අපි බලමු කොහොමද ඔයාගේ partner බබාලව මේ application එකට include කරගන්න කියලා. group application එකක් create කරගන්න විදිය තමයි දැන් මම ඔයාලට පෙන්නන්න යන්නේ. අපි මුලින්ම අපේ account එකට යනවා. ඊට පස්සේ ඔයාලට පේන තියෙනවා පල්ලෙහා තියෙන visa types ටික. එතනදී ඔයාලට පේනවා දකුණු අත පැත්තේ කොනේම තියෙනවා group application කියලා. මෙන්න මේක click කරගෙන අපි ඇතුළට යනවා. right ඊළඟට ඔයා ගේන්නේ මෙන්න මේ වගේ page එකකට. එතනදී ඊට පස්සේ ඔයා මේ ටික හොඳට කියවලා බලලා ඔයාට කරන්න තියෙන්නේ group application එක start කරන එක. ඉතින් පල්ලෙහාම තියෙනවා button එක start my application කියන එක click කරලා අපි ඉස්සරහට යමු. ඉතින් මෙතනදී ඇත්තටම කරන්න තියෙන්නේ ඔයාගේ group application number එක generate කරගන්න එක. ඉතින් දැන් ඔයාට පේනවා ඇති group application number එකක් generate වෙලා තියෙනවා උඩ. ඒ number එක copy කරගන්න එක තමයි මෙතනදී කරන්න ඕන. මේක ඉස්සරහට පුරවන් යන්න එපා.
ජස්ට් මේ නම්බර් එක කොපි කරගෙන ඊට පස්සේ මේ ඇප්ලිකේෂන් එකේ පල්ලෙහාට ඇවිල්ලා සර්ව් ෆෝ ලේටර් කියන බටන් එක ක්ලික් කරලා මේ ඇප්ලිකේෂන් එක මෙහෙමව සර්ව් කරලා ඩ්‍රාෆ්ට් එකක් විදිහට සර්ව් කරලා ඔයා නැවතත් යන්න ඔයාගේ වර්ක් වීසා ඇප්ලයි කරපු වීසා එකට ඒක බලා ගන්න පුළුවන්. ඔයාලට පල්ලෙහාට ආවම මෙන්න මෙතන තියෙනවා ඔයාගේ වර්ක් වීසා එක කියන ස්ටුඩන්ට්ගේ ඉස්සෙල්ලා අපි ෆිල් කරපු වර්ක් වීසා එක. ඉතින් එතෙන්ට ගිහිල්ලා ඊට පස්සේ ඔයාලට මතක ඇති අපි එක තැනකදී ෆිල් කරාම ඒක ගෲප් ඇප්ලිකේෂන් එකක්ද කියලා. එතනදී අපි නෝ කියලා දාලා ආවේ. නමුත් ඔයාගේ පාර්ට්නර් හරි ළමයි බබාලා හරි ඉන්නවනම් අපි එතෙන්ට දැන් yes කියලා දැම්මට පස්සේ ඔයාලට පේන්න තියෙනවා මෙන්න මෙතන ගෲප් ඇප්ලිකේෂන් ගෲප් නේම් කියන එක. ඉතින් අර කොපි කරගත්ත නේම් එක තමයි නම්බර් එක තමයි මෙතෙන්ට පේස්ට් කරන්න ඕනේ. ඒක තියෙන්නේ identity and contact කියන ටැබ් එකේ. ඔයාගේ ස්ටුඩන්ට්ගේ වීසා ඇප්ලිකේෂන් එකේ. ඉතින් අපි එතෙන්ට කොපි කරලා ඊට පස්සේ ආයෙත් කන්ටිනියු කරගන්න තියෙන්නේ ඒ ඇප්ලිකේෂන් එක. එහෙම නැත්නම් serve for later කියන එකට යන්න තියෙන්නේ. එහෙම කරලා draft එකක් විදිහට serve කරගන්න තියෙන්නේ. රයිට්, ඊළඟට අපි ස්ටාර්ට් කරන්න යන්නේ පාර්ට්නර්ගේ වීසා එක. අපි ආයෙත් account එකට යනවා. account එකට ගියාට පස්සේ ඔයාලට පේනවා තුන්වෙනියට තියෙනවා මෙන්න මේ වීසා ඇප්ලිකේෂන් වල partner or child visa කියලා. අපි ඒක ක්ලික් කරගන්නවා. ඉතින් අපි පාර්ට්නර්ව තමයි දැන් ඇඩ් කරන්න යන්නේ. ඉතින් මෙතන ඉඳලා අපි පාර්ට්නර්ගේ වීසා එකට අවශ්‍ය තොරතුරු ටික තමයි ෆිල් කරන්න ඕනේ. ඉතින් මෙතනදී මුලින්ම අහනවා ඔයා ඇප්ලයි කරන්නේ partner or child වීසා එකකටද කියලා. ඉතින් එතනදී yes කියලා දාගන්න තියෙන්නේ. ඊළඟට ඔයාට මාස්ටර් කාඩ් එකකින්ද මේක පේමන්ට් කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා තියෙනවා. එතනත් yes කියලා දාලා ඊට පස්සේ අහනවා ඕස්ට්‍රේලියන් සිටිසන් or permanent resident ද කියලා. ඉතින් එතනදී no කියලා දාලා අපිට කන්ටිනියු කරන්න නෙමෙයි තියෙන්නේ. ඇත්තටම start my application කියන බටන් එක පල්ලෙහා ඒක ක්ලික් කරගෙන අපි ඉස්සරහට යමු. රයිට්, මෙතන ඉඳලා තමයි පාර්ට්නර්ගේ වීසා එක පටන් ගන්න. ඔයාලට උඩම පේනවා ඇති පාර්ට්නර් or child visa application කියලා නම්බර් එකක් ජෙනරේට් වෙලා තිනවා. මේ තමයි පාර්ට්නර්ගේ වීසා එකේ නම්බර් එක. ඉතින් මෙතන ඉඳලා පාර්ට්නර්ගේ ඩීටේල් තමයි ෆිල් කරන්න ඕන. පාස්පෝර්ට් එකේ තියෙන විදිහට නම, ඒ වගේම පාස්පෝර්ට් එකේ තියෙන විදිහට ඇඩ්‍රස් එක, contact details, passport number මේ හැමදේම කලින් කරා වගේ ඉතින් ෆිල් කරගෙන යනවා. මම ඉතින් ඉතා ඉක්මනට මේ ටික ෆිල් කරගෙන යනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. ඒ වගේම පාර්ට්නර්ගේ කලින් වීසා ඇප්ලිකේෂන් එකේ ක්ලයන්ට් නම්බර් එක මේ හැම දෙයක්ම කලින් වගේම ෆිල් කරගෙන ඔයාලට ඉස්සරහට යන්න තියෙන්නේ. contact details මේ හැම දෙයක්ම කලින් කරා වගේම ෆිල් කරගෙන ඉස්සරහට යන්න තියෙන ඔය විදියට. රයිට්, මෙතනදිත් ඔය විදියට ඔහම ෆිල් කරගෙන ගියාට පස්සේ ඔයාලට පල්ලෙහාදී අහනවා මේක ගෲප් ඇප්ලිකේෂන් එකක් කොටසක්ද කියලා. ඉතින් කලින් වගේම ඔයාලට මෙන්න මෙතන දාන්න තියෙන්නේ අර ගෲප් ඇප්ලිකේෂන් එකේදී ජෙනරේට් වෙච්ච නම්බර් එක තමයි මෙතෙන්ටත් කොපි කරලා පේස්ට් කරන්න තියෙන්නේ. ඊට පස්සේ ඩික්ලරේෂන් එක තියෙන්නේ. ඒකට ඇග්‍රී කියලා ටික් එක දාලා ඔයාලට කන්ටිනියු කරගන්න තියෙන්නේ. රයිට්, ඊළඟට ඔයා එන්නේ වීසා ඩීටේල් කියන ටැබ් එකට. මෙතනදී මුලින්ම අහනවා ඔයා පාර්ට්නර්ද එහෙම නැත්නම් ඩිපෙන්ඩන්ට් චයිල්ඩ්ද කියලා. ඉතින් මෙතනදී මතක තියාගන්න ඕනේ දැන් පාර්ට්නර් වීසා එක ඇප්ලයි කරන්නේ අපි පාර්ට්නර් කියන එකට ටික් එක දාලා තමයි ඉස්සරහට යන්නේ. අපි මේ ඇප්ලිකේෂන් එක ඉවරලා ඔයාට ඩිපෙන්ඩන්ට් චයිල්ඩ් ඉන්නවා නම් එයාලටත් මේ ෆිල් කරනවා නම් මේ විදිහටම ඇවිල්ලා මෙතන ටික් කරන්න ඕන ඩිපෙන්ඩන්ට් චයිල්ඩ් කියන එක. ඊට පස්සේ චයිල්ඩ්ගේ ඩීටේල් තමයි පුරවන්න තියෙන්නේ. අපි දැන් පාර්ට්නර්ගේ වීසා එක යන හින්දා අපි පාර්ට්නර් කියලා දාලා අපි ඉස්සරහට යනවා. ඊට පස්සේ මෙතනදී අහනවා මොකක්ද ඉල්ලන වීසා ටයිප් එක කියලා. එතනදී වර්ක් වීසා කියන එක ටික් කරගන්න තියෙන්නේ. ඊට පස්සේ පල්ලෙහාට යද්දී අහනවා ඔයාගේ පාර්ට්නර් ඒ කියන්නේ ස්ටුඩන්ට් එයා මොන වීසා හෝල්ඩර් කෙනෙක්ද කියලා අහන්නේ. එතකොට ඔයාලට මෙතන ටික් කරන්න තියෙන්නේ. ඉතින් other eligible work visa holder කියන එක තමයි මෙන්න මේ ලිස්ට් එකෙන් ඔයාලට ක්ලික් කරන්න තියෙන්නේ. ඊට පස්සේ ඔය විදිහට පල්ලෙහාට යන්න තියෙන්නේ. ඊට පස්සේ කොච්චර කාලයක් ඉන්නවද කියන එක 24 months or more කියන එක ක්ලික් කරන්න තියෙන්නේ. ඉතින් ඊට පස්සේ අහනවා නිව්සීලන්ත වල ඉන්නවට කොහොමද financial support එක කියලා. එතනදී I have sufficient fund කියන එක ටික් කරලා ඉස්සරහට යන්න තියෙන්නේ. ඊට පස්සේ රිලේෂන්ෂිප් එක ගැන තමයි අහලා තියෙන්නේ. ඉතින් ඒකටත් අදාළ ඔයාලට ගැලපෙන ටික ටික් කරලා ඉස්සරහට යන්න තියෙන්නේ. රයිට්, ඊළඟට ඔයා එන්නේ සපෝටිං පර්සන් ඩීටේල්ස් කියන ටැබ් එකට. ඉතින් මෙතනදී හොඳට මතක තියාගන්න ඔයා පාර්ට්නර් තමයි මේ ෆෝම් එක ෆිල් කරන්නේ. හැබැයි මේ පාර්ට්නර්ගෙන් අහන්නේ ඔයාගේ පාර්ට්නර්ගේ ඩීටේල්ස්. එතකොට ඉතින් ස්ටුඩන්ට්ගේ ඩීටේල්ස් ටික තමයි මෙතන අහන්නේ. ස්ටුඩන්ට් ඔයාට කවුද වෙන්නේ එහෙම කියලා. ඉතින් ඒ විස්තර ටික තමයි මෙතන ෆිල් කරගෙන යන්න ඕන. එහෙම ෆිල් කරගෙන ඊට පස්සේ කන්ටිනියු කරගන්න තියෙන්නේ. රයිට්, ඊළඟට අපි එන්නේ හෙල්ත් ඩීටේල්ස් ටැබ් එකට. මෙතනදී පාර්ට්නර්ගේ හෙල්ත් ඩීටේල්ස් තමයි අහන්නේ. ඉතින් අර කලින් වගේම මේ ටිකත් ෆිල් කරගෙන ගිහලා ඔයාට කන්ටිනියු කරගන්න තියෙන්නේ. ඊට පස්සේ අහන්නේ පාර්ට්නර්ගේ කැරක්ටර් ඩීටේල්ස්. ඉතින් මෙතනත් කලින් වගේම මේ ටික ෆිල් කරගෙන කන්ටිනියු කරගන්න තියෙන්නේ. රයිට්, ඊළඟට එන්නේ වර්ක් හිස්ටරි කියන ටැබ් එකට. ඉතින් මෙතනත් කලින් වගේමයි පාර්ට්නර් වර්ක් කරලා තියෙනවා නම් yes කියලා දාලා ඒකේ ඩීටේල් ටික දෙන්න පුළුවන්.
එහෙම නැත්නම් no කියලා දාලා continue කරගෙන අපිට ඉස්සරහට යන්න පුළුවන්. ඊට පස්සේ එන්නේ other contacts කියන ටැබ් එකට. මෙතනදිත් කලින් වගේම ඔයාලට නිව්සීලන්ඩ් වල contact එකක් තියෙනවා නම් එයාගේ details මෙතනට දාලා continue කරන්න පුළුවන්. එහෙම නැත්නම් no කියලා දාලා ඔයාලට ඉස්සරහට යන්න පුළුවන්. continue කියන බටන් එක press කරලා. ඊළඟට එන්නේ apply on behalf OS කියන ටැබ් එකට. ඉතින් මෙතනදිත් කලින් වගේම ඔයාලට කවුරු හරි වෙනුවෙන්ද මේ application එක fill කරන්න කියලා අහන්නේ. ඉතින් ඒක no කියලා දාලා ඊට පස්සේ immigration advisor කෙනෙක්ව assistance මොන හරි ගන්නවද කියලා අහන්න. එතන no කියලා දාලා ඔයාලට continue කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයා යන්නේ upload documents කියන ටැබ් එකට. ඉතින් කලින් වගේ මෙතනත් ඉතින් අර විදියටම document ටික ඔයාලට පිළිවෙලට upload කරගෙන යන්න තියෙන්නේ. මොනවා හරි සිංහලෙන් තියෙනවා නම් ඒවා English translate කරපු copy වෙන්න ඕන. ඉතින් මෙතනදී විශේෂයෙන්ම ඔයාගේ partner ගේ කියන student ගේ passport copy එකේ stamp page ඒ ටිකත් ඉල්ලනවා. ඉතින් ඒ ටිකත් මෙතනට අප්ලෝඩ් කරන්න ඕන. තව මොනවා හරි ඇඩිෂනල් ඩොකියුමන්ට් තියෙනවා නම් ඒවත් ඔයාලට මෙතනට ඇප්ලයි කරලා ඇඩ් කරලා ඔයාලට කන්ටිනියු කරගන්න තියෙන්නේ. රයිට්. ඊට පස්සේ එන්නේ ඩික්ලරේෂන් කියන ටැබ් එකට. ඉතින් මෙතනදිත් මේ හැමදේම කියවලා බලලා ඔයාලට තියෙන්නේ ටික් එක දාලා ඉස්සරහට යන්න. ඉතින් ඔයාලට මෙතනදි පේනවා ඔයා මොනවා හරි ටැබ් එකක් කම්ප්ලීට් කරලා නැත්නම් ඒක රතු පාට ක්‍රොස් එකක් වෙట్లా පෙන්නනවා. අනිත් හැම එකක්ම කම්ප්ලීට් වෙච්ච ටැබ්ස් ඔයාලට කොළ පාට ටික් එකක් වෙట్లా පෙන්නනවා. ඉතින් මේ හැමදේම කම්ප්ලීට් කරගත්තට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මේ පල්ලෙහා පුංචි බොක්ස් එකට I agree කියන බොක්ස් එකට ටික් එක දාලා කන්ටිනියු කරගන්න. රයිට්. ඊට පස්සේ මම ආයෙත් මගේ account එකට යනවා. account එකට ගියාට පස්සේ ඔයාලට පේන්න තියෙනවා group application එක පේන්න තියෙනවා. ඊට පස්සේ දැන් අපි කලින් fill කරපු partner child visa එක පේන්න තියෙනවා. work visa එක තියෙනවා. ඉතින් ඊට පස්සේ මම කරන්නේ group application එකට යනවා. ඒක මෙතනට ගිහිල්ලා click කරගත්තම අපි group application එක ඇතුළට යනවා. ඊට පස්සේ කරන්න තියෙන්නේ group application එක fill කරගෙන යන්න. දැන් තමයි අපි group application එක fill කරන්නේ. මම කලින් කිව්වා මතකනේ ඒක fill කරන්න එපා. අර generate කරගන්නවා විතරයි අපි මුලින් කරගන්නේ number එක. දැන් තමයි අපි group application එක fill කරන්න පටන් ගන්නෙ. ඉතින් මෙතනදී group detail දාන්න තියෙන්නේ. ඉතින් මෙතනදී මේ application එක submit කරන කෙනා ඒ කියන්නේ student එයාගේ detail ටික තමයි මෙතන fill කරගෙන එන්න ඕන. ඉතින් මෙතන ඊට පස්සේ ඔයාලට තේරෙනවා ඉතින් මේ හැමදේම කලින් පිරෙවුවා වගේම ඔයාගේ passport එකේ තියෙන විදියට ඒ වගේම ඔයාගේ address මේ හැම දෙයක්ම හරිම පැහැදිලිව ඔයා fill කරන්න ඕනේ. ඒ වගේම මතක තියාගන්න මේ හැම දෙයක්ම fill කරාට පස්සේ ඔයා serve for later කියන බටන් එකට මේ පැත්තේ තියෙනවා PDF preview කියලා. ඒ විදියට PDF එකක් අරගෙන print කරලා බලන්න ඔයා fill කරලා තියෙන හැම දෙයක්ම හරිද කියලා, especially ඔයාගේ passport number, expiry date මේ වගේ දේවල්. මේ හැම දෙයක්ම ඔයා හරියට fill කරලා තියෙනවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් අපි දැන් group application එකේ ඉන්නේ. අපි ඊට පස්සේ මෙන්න මේ ටිකත් fill කරගෙන continue කියන බටන් එක press කරලා ඉස්සරහට යමු. right. ඊළඟට අපි යන්නේ select application කියන ටැබ් එකට. මෙතනදී ඇත්තටම ඔයා අර application ඒ කියන්නේ ඔයාගේ partner work visa එකයි ඔයාගේ student work visa එකයි සේරම document upload කරලා සේරම complete වුණාට පස්සේ මෙතන application දෙක පෙන්නනවා. එතකොට ඔයාට තියෙන්නේ ඒ application දෙක select කරන්න ටික් එකක් දාලා ඊට පස්සේ තමයි continue කරන්න තියෙන්නේ. ඉතින් මට ඒක පෙන්වන්න විදියක් නැහැ. මොකද මම මෙතන මගේ partner visa එකයි student visa එකයි මම ඔයාලට මේක පෙන්වන්න ඕන හින්දා ඩමියක් විදියට තමයි fill කරේ. මොකද ඒවා document upload කරලා නැති හින්දා ඒවා complete නැති හින්දා මෙතන පෙන්වන්නේ නැහැ. ඔයාගේ application ready to submit කියන status එකට ආවට පස්සේ තමයි මෙතන පෙන්වන්නේ. ඊට පස්සේ ඔයාගේ student visa එක, partner visa එක, dependent child ඉන්නවා නම් එයාගේ visa එක මේ හැම visa එකක්ම පෙන්වනවා. එතකොට ඔයාට මේ group application එකට අවශ්‍ය මොනවද select කරන්න ඕන, මොන application ටිකද කියලා ඔයා select කරලා ඔයාට continue කරන්න තියෙන. ඊට පස්සේ document upload කරන්න අවශ්‍ය නම් ඒවා තියෙනවා upload කරන්න. ඒ වගේම ඊට පස්සේ payment වලට ගිහිල්ලා මේක සබ්මිට් කරන්න තමයි තියෙන්නේ. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕන ඔයාගේ ස්ටඩීස් ඉවර වෙන්න ඔන්න මෙන්න තියෙද්දි ඔයා මේ ඩොකියුමන්ට් හැම දෙයක්ම සූදානම් කරලා තියාගත්තොතින් කලින්ම ඔයාට ස්ටඩීස් ඉවර වෙලා කෝස් කම්ප්ලීෂන් ලෙටර් එක ගත්ත ගමන් ඔයාට පෝස්ට් ස්ටඩි වර්ක් වීසා එක ඇප්ලයි කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට ජොබ් එකක් ඇප්ලයි කරන්න පුළුවන්. ඒකම ඔයාට රෙසිඩන්ස් පාත් එකකට ඕපන් වෙන රෙසිඩන්ස් පාත් එක ඕපන් වෙනවා. ඔයාට ඒ හරහා ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඔයා අනිවාර්යයෙන්ම ස්ටඩීස් ඉවර වෙනකොට මේ ඩොකියුමන්ට් ටික රෙඩි කරගෙන තියාගන්න. එහෙම වුණොත් ඔයාට මේ වැඩේ ඉතාමත්ම ලේසි. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක අද ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. පෝස්ට් ස්ටඩි වර්ක් වීසා එක ඇප්ලයි කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න ඔයාලා හැමෝටම තමයි අද මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් මොනවා හරි දේවල් තියෙනවා නම් තවත් දැනගන්න අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. මම ඔයාලට රිප්ලයි කරන්න. එහෙනම් ඉතින් නැවතත් අලුත් වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තු වෙමින් අදට සමු ගන්න සෑම් වීලොග්. ආයිබෝන්.